අපෝන යාළුවනේ අද අපි බලමු බිම්මල් වගාවක් මුලසිරි සිදුවන ආකාරය. බිම්මල් කියන්නේ කැල්සියම්, යකඩ, ප්‍රෝටීන හා විටමින් බහුල ආහාරයක් වන අතරම මාංශජනක ආහාරවලට නොදෙවෙනි වේ. ඉතා අඩු ඉඩකඩක බිම්මල් වගාව සිදු කළ හැකි අතරම ඉහළ ආදායමක් ලබා ගන්නද පුළුවන්. ඒ වගේම බිම්මල් වගා කිරීම සඳහා ඉතා අඩු ප්‍රාග්ධනයක් පමණයි අවශ්‍ය වෙන්නේ. බිම්මල් වගාවේ ප්‍රධාන පියවරයන් විදිහට වගා ගෘහය සැකසීම, වගා මාධ්‍ය සකස් කර ගැනීම, වගා මාළු ජීවාණු හරණය කිරීම, බීජ තැන්පත් කිරීම හා වගා පාලනය, පලිබෝධ පාලනය හා අස්වැන්න නෙළීම් පෙන්වන්න පුළුවන්. මෙහිදී වගා මාධ්‍ය සකස් කර ගැනීමට අමුද්‍රව්‍ය ලෙස ලී කුඩු, හාල් කුඩු, අලුහුණු, සමපෝෂක, මැග්නීසියම් සල්ෆේට් අපිට යොදා ගන්න පුළුවන්. ඉහත අමුද්‍රව්‍යයන් ගෙන මිශ්‍ර කර ජල ප්‍රමාණයන් එකතු කර අවශ්‍ය පමණට ලීකුඩු මිශ්‍රණය සාදාගෙන කිලෝග්‍රෑම් 1කට හෝ කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 100ක වගා මල්ලක් සකස් කර දක්වා ඇති ජලය බහළු බැරලෙන් මත තට්ටු දෙකක් වන ආකාරයට වගා මළු 57ක් අසුරා ගින්දර දමා ජලයෙන් නහන තෙක් රත් කර ගැනීමෙන් පසු උමාලය පිටවන ආකාරය දකින්න පුළුවන්. උමාලය පිට වූ අවස්ථාවේ සිට පැය 3ක් පමණ වගා මල්ල තම්බා ගත යුතු අතර නිවුණු පසු වගා මල්ල තම්බා පැය 24ක් ගත වුණායින් පස්සේ දක්වලා තියෙන පරිදි ආරක්ෂිතව එක් වගා මල්ලකට බීජ තේ හැඳි එකක් දැමිය යුතුය. එක් බීජ පැකටුවකින් වගා මළු 50ක් හෝ 55ක් රෝපණය කරගන්න පුළුවන්. ඊගාවට ආලට දකින්න පුළුවන් ඇමරිකන් ඔයිස්ටර් කියන බිම්මල් වර්ගය. ඒවායේ මුණතට යොදාගෙන තියෙන්නේ අඟල පල්ල ෆිල්ටර් කැප්ස් වර්ගයක්. ඒවා භාවිතයේ ප්‍රයෝජනය වන්නේ කුඩා කෘමීන් වගා මල් තුළට ගමන් කිරීම වැළැක්වීමයි. සාමාන්‍යයෙන් පොට් එකක් මාස 3ක් අසන කාලයක් ලබා දෙනවා. එක් වගා මල්ලකින් ග්‍රෑම් 300ක් 400 පමණක් වගේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ දකින්න පුළුවන් වෙන්නේ ඇබලෝන් කියන බිම්මල් වර්ගය. මේ වගා මල් තුළ පුස් වර්ධනයේ ප්‍රමාදය වැඩෙන අතර අස්වැන්න ලබා ගැනීම සඳහාද දින 45ක් පමණ ගත වේ. මේ වර්ගයේ බරින් වැඩි වෙන අතර ඇමරිකන් ඔයිස්ටර් බිම්මල් වර්ගයට වඩා රසින්ද වැඩි. ඒ වගේම මිල ගණන් අනෙක් ඒවාට වඩා වෙනස් වේ. ඊගාවට ඔයාලට දකින්න පුළුවන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වන දෙන අලුත් බිම්මල් වර්ගයක්. හෝඩිකර්ලියන් නමින් හඳුන්වන මේ බිම්මල් වර්ගයේ විශේෂත්වය වන්නේ ඇමරිකන් ඔයිස්ටර් වලට වඩා බරින් වැඩි වෙන අතර රසින්ද වැඩි. ඒ වගේම මලේ ස්වභාවයද කර්ලි හැඩයක් ගනී. ඉන්පසුව වගාවට ජලය යෙදීමේදී අවධානය යොමු කළ යුතු ප්‍රධානම කරුණ වන්නේ මාධ්‍යයට සෘජුවම ජලය දැමීම වෙනුවට මීදුමක් ආකාරයට ජලය යෙදීමයි. සාමාන්‍යයෙන් දිනකට දෙවරක් ජලය යෙදීම සිදු කළ යුතු අතරම වගා මාධ්‍ය වියලී යාමට ඉඩ නොදිය යුතුය. අස්වනු නෙලීමේදී දින 7ක් 10ක් වරක් අස්වනු නෙලීම සිදු කර හැකි. අස්වනු නෙලීමේදී බිම්මලෙහි මුලත් සමගම සම්පූර්ණයෙන්ම ගලවා ගැනීමට වග බලාගත යුතුය. ඉතින් මම හිතනවා බිම්මල් වගාව මුලින්ම ආරම්භ කරන්න ඉන්න එක්කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නට කියලා. අපි ඊළඟ වීඩියෝ එකේ බිම්මල් වලට හානි කරන පරිබෝධිකයන් සහ ඔවුන් පාලනය කරන ක්‍රම ගැන කතා කරමු. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට ස්තුතියි.